හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ගොඩ දවසකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ. තියෙන වැඩත් එක්කන් වීඩියෝ එකක් අරගෙන එන්න හම්බුනේ නෑ. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් මගේ ගෙවත්තට මං අලුතෙන්ම එකතු කරගත්ත මල් පැල යාළුවෝ ටික ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක ඉන්න. අපි ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මම මේ ඉස්සරහා පැල ටික තියාගෙන ඉන්නේ. මම හරි ආසයි විසිතුරු පට්‍ර තියෙන පැල හදන්න මම ගොඩක් ආසයි. ඉතින් බලන්න මේක ලස්සන ඇග්ලොනිමා එකක්. මෙන්න මේ කැලිතියා එක අලුතෙන් මම ගත්ත පැලයක්. මේක මම ගත්තේ YouTube channel එකක් කරනවා නිල්මිනී කියලා තමයි YouTube channel එකේ තියෙන්නේ. අක්කගෙන් මම පැල කීපයක්ම ගෙන්න ගත්තා. මේ යාගෙන් ගෙන්න ගත්ත පැලයක්. අනිත් එක තමයි මේකත් මම යාගෙන් ගත්තේ. මේකත් යාගෙන් ගත්ත එකක්. ඒකත් හරි ලස්සනයි. හොඳ නිරෝගී පැල. මේක නම් ගොඩක්ම ලස්සනයි. ප්ලාස්ටික් එකක් වගේ. මම හරි ආසයි ඒකට. මාරම ලස්සනයි ඒක. මෙන්න මේක බලන්න යාළුවනේ මම මේක කැලෙන් ගෙනාවේ. ඒක හරි ලස්සනයි. මම ඉතින් ගෙනල්ලා තාම පොට් එකකට දාලත් නැහැ නිකන්ම. මේක හදලා මම මේ කණුවක තියලා තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. මේ බලන්න පත්‍රය. මෙන්න මේක යාළුවනේ මම කලින් වීඩියෝ එකේ පෙන්නලා තියෙනවා. මේක මම ඉන්දුනි ප්ලාන්ට් නර්සරි කියන අක්කෙන් ගත්ත පැලයක්, චූටි පැලයක් ගෙනාවේ. දැන් ඒක සවරුවටම හැදිලා. මම මේ වගේ ආධාරකයකුත් ඒකට දුන්නා. බලන්න ඒක හරි ලස්සනයි. මේ බලන්න යාළුවනේ මේවා හරි ලස්සනයි නේද? මම පොල් එල්ලක තමයි මේ හදාගෙන තියෙන්නේ. මේ උඩ එල්ලලා මේ විදිහට. මේක පෝතෝස් එකක්. බලන්න ගොඩක් ලස්සනයි. මේ බලන්න යාළුවනේ මම හරිම ආසයි මේ පැල ටික දිහා උදේට නැගිටලා ඇවිදින්න බලන්න. මෙන්න මේ ක්‍රොකඩයිල් යාළුවත් අලුතෙන් ගෙනාවේ. මෙන්න මේ පැලෙත් අලුතෙන් ගෙනාවේ. ඒකත් හරිම ලස්සනයි. මම ඒක ගෙනාවේ මම හැමදාම යනවා මල් පැල තවානකට හැම මාසෙම වගේ යනවා. ඒකෙන් තමයි මම මේක ගෙනාවේ. මෙන්න මේ යාළුවත් මම අලුතෙන් එකතු කරගත්ත එක්කනේ. ඒක හරි ලස්සනයි. ඒකත් එක්කම මෙන්න මේ සිංගෝනියම් යාළුවත් ගත්තා. මම හරි ආසාවෙන් බලන් ඉන්නවා මෙයාලා ලොකු වෙනකන්. ගොඩක් ලස්සනයි. මේව කලින් මම පෙන්නලා තියෙනවා. මෙන්න මේක. මම අලුතෙන්ම මට යාළුවෙක් දුන්න පැලයක්. මම ඉතින් මෙතන එක තියලා මුට්ටියක් මේ. ඒ මුට්ටියට වතුර පුරවලා මේක මම මෙහෙම තියාගත්තා. චූටි මාළු පැටව ටිකකුත් ඉන්නවා. පේනවද ඔයාලට? ඔව්වත් එක්ක පේනව මදිද මන්දා? මේ බලන්න. ඉස්සර මංගාව ගොඩක් තිබ්බා මේ බේබි නිල්මානෙල් එක එහෙම. දැන් නෑ ඒවා. දැන් මං ආය අලුතෙන් මේ හදන්න පටන් ගත්ත ඒවා. මේ විදිහට තමයි මම මේ ටික තියාගෙන ඉන්නේ. මෙන්න මෙයාත් ඉන්නම ඇවිල්ලා. බාන්නේ යාළුවනේ මම මේ පොල් එල්ලගෙන තියෙන තවත් එකක්. ඒකත් හරි ලස්සනයි. තව තියෙනවා මෙන්න මේක. බලන්න පොල් එල්ලලා තියෙන්නේ. මේ සිංගෝනියම් එක. ඔයාලට සමහරට මේ වීඩියෝ එකේ බල්ලෝ කෑ ගහන සද්ද එනවා ඇති. අපේ දිහා බල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. මේ මගේ එපිෂියා ටික. මේක මම ගාව කලින් මේක තිබුණා මම ආයෙ රීපෝට් කරගත්තා. ඒක එතකොට මෙන්න මේක. මල මොන පාටදවත් කියලා දන්නේ නැහැ මම මේකේ නම්.
මේක මට අර මම පැලගත්ත අක්කා මට ප්‍රී එවලා තිබ්බේ. ඒක හරි ලස්සනයි. දැන් මම මේක හිටවලා දවස් 2ක්වත් නෑ. මම මේක ඊයේ හිටෙව්වේ. මේ තියෙන්නේ පිෂියරික්. මම මේ දාලා තියෙන්නේ බිත්තර කටු. බිත්තර කටු මම හැම පැලයකටම වගේ බිත්තර කටු දානවා. මේ බලන්න හරි ලස්සනයි මේ ටික. ඉක්මනට හැදෙනකන් තමයි මම මේ බලන් ඉන්නේ. ඉතින් යාළුවනේ අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. මම වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. මම දිගටම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මට පුළුවන් වෙන හැම වෙලාවකම මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අපි ආයෙත් වෙලාවක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම මෙතනින් නවතිනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.